අද අපි කතා කරන්නේ සමගාමී සමීකරණ කියන කොටස. සමගාමී සමීකරණ කියන කොටස පටන් ගන්නකොටම ඉස්සෙල්ලා මම මතක් කරලා දෙන්නම් මෙන්න මේ විදියට. හරි? අපි පාඩම් පටන් ගන්නමු. කෙලින්ම 6 වසරෙන් පටන් ගමු. සමගාමී සමීකරණ. හරි? සමගාමී සමීකරණ කියනකොට අපිට ඉස්සෙල්ලාම කතා කරන්න වෙනවා 6 වසරේ පාඩම පටන් ගන්න තැනට එන්න වෙනවා. 6 වසරේ පාඩම පටන් ගනිද්දී ඔයාලා මතකත් ගන්න මෙන්න මෙහෙම දේවල්. අපිට හරියටම අගයක් කියන්න බැරි දේවල්. අපිට හරියටම අගයක් කියන්න බැරි දේවල්. ඒ කියන්නේ නිශ්චිතවම අගයක් ප්‍රකාශ කරන්න බැරි දේවල්. දැන් හිතන්නකෝ අතේ ඇඟිලි කීයක් තියෙනවද කියලා අහුවා කියලා. අතේ ඇඟිලි 5යි. අපිට ඒක හරියටම කියන්න පුළුවන්. හැබැයි දැන් නිකමට කිව්වොත් එහෙම පොල් ගෙඩියක මිල. පොල් ගෙඩියක මිල කියන එක අපි හරියටම දන්නේ නැහැ. පොතද මිල? මොන පොතක්ද? පිටු කීයක එකක්ද? එතකොට පොතේ වර්ගය මොකක්ද? අපි එහෙම හරියට දන්නේ නැහැ. අන්න එහෙම අපිට නිශ්චිත වගේ ප්‍රකාශ කරන්න බැරි දේවල් වලට අපි කියනවා අඥාතයක් කියලා. අපි 6 වසරේ හිම දෙයක් ඉගෙන ගන්නවා. එතකොට අපි මේ වගේ අඥාත නිරූපණය කරේ බීජීය පද වලින්. හරි? ඒ බීජීය පද වලට පාවිච්චි කරා ඉංග්‍රීසි හෝඩියේ සිම්පල් අක්ෂර. රයිට්? දැන් හිතමු පොතක මිල. අපි දාගන්න මොකද්ද? සිම්පල් x කියලා. පොතක මිල සිම්පල් x. හරිනේ? රයිට්. අපි වගේ බීජීය පද පාවිච්චි කරා අර වගේ අඥාත නිරූපණය කරා. හරි? එතකොට මෙන්න මේ බීජීය පද. මේ බීජීය පද වලට ඉලක්කම්, ගණිත කර්ම මෙහෙම එකතු වෙලා දැන් හිතන්නකෝ මෙහෙම සමාන ලකුණු දාලා ඉවරලා එහා පැත්තෙන් තව අගයක් දානවා. හිතන්නකෝ 20 කියලා ඕන්න. 2x ධන 3 සමානයි 20. මෙන්න. බීජීය පද වලට ඉලක්කම් ගණිත කර්ම මෙහෙම සමාන ලකුණු සෙට් වෙලා මෙහෙම හැදෙන එකට අපි කියනවා සමීකරණයක් කියලා. හරිනේ? එතකොට මේ සමීකරණේ මෙන්න මෙහෙම සමීකරණයකට අපි කියනවා සරල සමීකරණයක් කියලා. දැන් මෙහෙම සරල සමීකරණයක් අපිට පුළුවන් විසඳන්න. මේ සරල සමීකරණයක් අපිට විසඳන්න පුළුවන්. මෙන්න සරල සමීකරණයක් විසඳනවා කියලා අපි මොකද්ද කරන්නේ? මේ සරල සමීකරණයක් විසඳනවා කියලා අපි කරන්නේ මේ සමීකරණේ ඉන්නවා අගය නොදන්න පදයක්. දැන් මේ ඉන්නවනේ මෙන්න අඥාතයක් කියලා අපි ගත්තේ ඒකනේ. මෙන්න මේකට උත්තරයක් හොයන එක තමයි අපි සරල සමීකරණ විසඳනවා කියලා කරන්නේ. හරිනේ? මම මේ කතා කරේ මම මතක් කරලා දුන්නේ අපේ බීජීය ප්‍රකාශන පාඩමේ මුල ඉඳලා හැදිච්ච හැටි. අපි අගය නොදන්න පදයකට අඥාතයක් කියලා කිව්වා. ඒක නිරූපණය කරන්න ඉංග්‍රීසි වලින් සිම්පල් අක්ෂර භාවිතා කරා. එතකොට ඒ සිම්පල් අක්ෂරේ ගණිත කර්ම ඉලක්කම් එක සෙට් වෙලා සමාන ලකුණුකුත් එක්ක හැදෙනවා. මොකද්ද සමීකරණයක්. මේ දිනේ සරල සමීකරණයක්. දැන් අපි මෙතෙන්ට ඕන දාගමු 20 නැතුව 19 වගේ අගයක්. එහෙම දාලා අපිට පුළුවන් මේක විසඳන්න කොහොමද? ධන 3 දාන එහා පැත්තට මෙන්න 2x මේ පැත්තේ තියෙනවා. එතකොට මේක එහා පැත්තට ගියාම ඍණ 3ක් වෙනවා. 2x සමානයි 19න් 3ක් ගියාම 16යි. දෙපැත්තම දෙකෙන් බෙදලා දැම්මට පස්සේ අපිට එනවා x සමානයි 8යි කියන්නේ. මේ මොකද්ද මේ කරන්නේ? අපි මේ කරේ සරල සමීකරණයක් විසඳන එක. හරිනේ? සරල සමීකරණයක් විසඳුව බෙටව මෙන්න මේ විදියට. එතකොට අපිට සරල සමීකරණයකින් කරන්න පුළුවන් උපරිම දේ තමයි නොදන්න පද එකකට උත්තරයක් හොයාගන්න එක. මේ නොදන්න පද එකයි තිබ්බේ ඒකට උත්තරයක් හොයාගන්න පුළුවන්. හැබැයි මොනවා හරි හේතුවක් නිසා අපිට දෙන සමීකරණයක් හිතන්නකෝ මෙන්න මෙහෙම එකක් මෙහෙම සමීකරණයක් දෙනවා අපි. හරි? මෙන්න 2x ධන y සමානයි 13. මෙන්න මෙහෙම සමීකරණයක් අපිට දුන්නා කියලා හිතන්න. එතකොට මෙහෙම දෙන සමීකරණයද 2x ධන y සමානයි 13. මෙහෙම දෙන සමීකරණයක අපි කොහොමද විසඳුම් හොයන්නේ? දැන් මේක විසඳුම් හොයන්න කිව්වොත් එහෙම x y කියලා අපි නොදන්න දෙන්නෙක් ඉන්නවනේ. මේ දෙන්නගේ කොහොමද විසඳුම් හොයන්නේ? මේ දෙන්නගේ විසඳුම් හොයන්න බෑ අපිට එක සමීකරණයකින්. මේ දෙන්නගේ විසඳුම් හොයන්න නම් අපිට අඩුම සමීකරණ කීයක් අවශ්‍ය වෙනවද? දෙකක් අවශ්‍යයි. ඇයි ඒ? නොදන්න පද දෙකක් ඉන්න නිසා. හැබැයි සරල සමීකරණයක එහෙම ප්‍රශ්නයක් තිබ්බේ නැහැ. සරල සමීකරණේ නොදන්න පද එකක අගය හොයන්න අපිට පුළුවන් එක සමීකරණයක්. හැබැයි පැටව මේ සමීකරණේ සරල සමීකරණයක් වුණාට මේකේ නොදන්න පද එකක නෙමෙයි අපිට දෙකක අගයක් හොයන්න තියෙන නිසා මේ සමීකරණයෙන් මේක විසඳ ගන්න බැරි වෙනවා. අන්න ඒ නිසා මොකක්ද දන්නවද කරන්නේ? මේ වගේ නොදන්න පද දෙකක් අපිට තිබුණොත්. හරි? මේ වගේ නොදන්න පද දෙකක් අපිට තිබුණොත් අපිට සිද්ධ වෙනවා ඒකට සමීකරණ දෙකක් පාවිච්චි කරන්න. දැන් උදාහරණයක් විදිහට මෙන්න මෙහෙමයි. හරි ඉතින් අපිට දෙනවා එකක් මෙන්න මේ විදිහට. ඉතින් අපිට දෙනවා 4a ධන b 4a ධන b සමානයි 22යි කියලා අපිට දෙනවා කියලා හිතන්න. right? ඊට පස්සේ තව අපිට දෙනවා a ධන b සමානයි 7යි. a ධන b සමානයි 7යි. ඔන්න. එකම බීජීය පද දෙක අඩංගු සමීකරණ දෙකක් අපිට දෙනවා. හරි? right? එකම බීජීය පද දෙක අඩංගු අපිට සමීකරණ දෙකක් එනවා. දැන් බලන්න. a සහ b කියලා නොදන්න පද දෙකක් ඉන්නවා. a දෙක අඩංගු සමීකරණ දෙකක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ
මේ සමීකරණ දෙක විසඳලා ඉවර වෙලා නොදන්න පද දෙකටම උත්තර හොයන්න. දැන් කලින් සරල සමීකරණය අපි කරේ නොදන්න පද එකකට උත්තර හොයන එකනේ. දැන් මේකෙදි තියෙන නොදන්න පද දෙකකට උත්තර හොයන්න. දැන් කොහොමද සමීකරණ දෙකක් පාවිච්චි කරලා නොදන්න පද දෙකකට උත්තර හොයන්නේ? ඔය වැඩේ තමයි දැන් අපිට තියෙන්නේ. හරි? රයිට්. බලමු. මෙන්න මෙහෙම කතාව. ඉස්සෙල්ලම මෙන්න මේ වගේ වෙලාවක අපි තෝරගන්න යනකොට බලන්න ඕනේ ඉස්සෙල්ලම මෙතන බීජය පද. බලන්න. A තියෙනවා B තියෙනවා. සමීකරණ දෙකේම එහෙමයි. මෙන්න මේ ඒ ගුණ වෙලා තියෙන සංඛ්‍යාවට අපි කියනවා A ගේ සංගුණකය කියලා. මේ තියෙන A ගේ සංගුණකය. දැන් මෙතන A වල සංගුණකය කීයද? 4යි. දැන් මෙතන A වල සංගුණකය කීයද? 1යි. මෙතන B වල සංගුණකය 1යි. මෙතනත් B වල සංගුණකය 1යි. හරි? රයිට්. එතකොට අපි තෝරගන්නවා A හෝ B ගේ සංගුණක සමාන කාගේද කියලා. දැන් බලන්න මෙතන A වල 4යි මෙතන A වල 1යි. එතකොට සංගුණක සමාන නැහැ. මෙතන B වල 1යි මෙතන B වල 1යි එහෙනම් කාගේද සංගුණක සමාන? B වල තමයි සංගුණක සමාන. එහෙනම් මම මේකේ තෝරගන්නේ කවුද? B. සංගුණක සමාන කියලා මම තෝරගන්නවා B කියලා. ඊට පස්සේ මම බලනවා එයාගේ ලකුණ දිහා. මෙතන B වල ලකුණ මොකක්ද? දාන්න. මෙතනත් B වල ලකුණ මොකක්ද? දාන්න. සංගුණක සමාන කෙනාගේ ලකුණු සමාන නිසා මම මොකද කරන්නේ? ලකුණු සමානයි නම් සමීකරණ දෙක මොකද්ද කරන්නේ? සමීකරණ දෙක අඩු කරන්න ඕන. මේ වල දන්න කතාවක් නිසා මම මේ දඩබඩ කරලා කියලා දීගෙන ගියේ. හරි? ලකුණු සමාන නිසා මොකද්ද කරන්නේ? සමීකරණ දෙක අඩු කරන්න ඕන. ඔක්කොම කලින් අපි මොකද්ද කරන්නේ? මේ සමීකරණ දෙකට 1 2 කියලා දාගන්න. හරි? මේ සමීකරණ දෙකට 1 2 කියලා දාගන්න. දාගෙන දැන් සමීකරණ දෙක අඩු කරන්නනේ ඕන. මොකක් හරි සමීකරණකින් අනිත් සමීකරණය අඩු කරන්න ඕන. බලපු ගමන් තේරෙනවා මෙයා පොඩ්ඩක් ලොකුයි වගේනේ. ලොකු සමීකරණයෙන් පොඩි සමීකරණය අඩු කරන තරමට අපිට මේකේ සුළු කිරීම හරි පහසුයි. ඒ නිසා මම කරන්නේ පළවෙනි සමීකරණයෙන් අඩු කරනවා දෙවෙනි සමීකරණය. ඔන්න ඔතෙන්ට වෙනකන් විතරයි මේ ගානේ අපිට මහ ලොකු ප්‍රමාණයක් තේරුම් ගන්න කියලා දීලා. හරි? අහපව සමලව බලාගෙන පොඩ්ඩක් මම මෙච්චර වෙලා කියපු කතා ටික අහපව කියන්න. අර සමල සමීකරණයක් විසඳද්දි අපිට කිසිම ගැටලුවක් තිබ්බේ නැහැ. දඬබඩ ගාලා විසඳගෙන ගියා. හරිනේ? රයිට්. එතකොට දැන් මේක අපි කරන්නේ නොදන්න පද දෙකකට උත්තර සමීකරණ දෙකකින් හොයන එකනේ. එතකොට නොදන්න පද දෙකක් තියාගෙන වැඩේ කරන්න බෑ. අපි කරන්න ඕන ඒ නිසා මේ නොදන්න පද දෙකෙන් එකක් අයින් කරගන්න. දැන් මෙතන A තියෙනවා B තියෙනවා මේ A B දෙකෙන් එකක් අයින් කරගන්න. එතකොට ඉතුරු වෙන්නේ එක නොදන්න පදයයි ඉන්නේ. අන්න එතකොට අපිට පුළුවන් එයාට උත්තරයක් හොයාගන්න. ඒ නිසා කෙනෙක් අයින් කරගන්න තමයි සංගුණක සමාන කෙනෙක් මම හොයන්නේ. එතකොට සංගුණක සමාන කෙනෙක් මම තෝරගන්නේ මොකටද? එයාව අයින් කළා දාන්න. දැන් මම B වල සංගුණක සමානයි කියලා තෝරගත්තනේ. ඇයි තෝරගත්තේ? B අයින් කළා දාගන්න. එහෙනම් සංගුණක සමාන කෙනා තෝරගෙන එයාගේ ලකුණු සමාන නිසා මම මොකද්ද කරේ? අඩු කරා. හරිනේ? ලකුණු අසමාන වුණා නම් මොකද්ද කරන්නේ? එකතු කරනවනේ. රයිට්. දැන් මේ සමීකරණ දෙක අඩු කරන්න තියෙන්නේ. ඔය සමීකරණ දෙක අඩු කරද්දි කරන පොඩි පිළිවෙලක් තියෙනවා. මතක ඇතිනේ. ඉස්සෙල්ලම අපි අඩු කරන්නේ මොන පැත්තද? මේ සමීකරණ දෙකෙන් මොන පැත්තද අඩු කරන්නේ? වම් පැත්ත. හරි? මේ සමීකරණ දෙකෙන් වම් පැත්ත. දැන් පළවෙනි එකේ වම් පැත්තේ කවුද ඉන්නේ? 4යි A ධන B නේ. එයාගෙන් අඩු වෙන්න ඕන කවුද? දෙවෙනි එකේ වම් පැත්ත කවුද? A ධන B. මේක පැටව මෙන්න මෙහෙම ලිව්වොත් සම්පූර්ණ වැරදි. මොකද්ද මෙහෙම ලිව්වොත් තියෙන වැරද්ද? දැන් මෙතන පද දෙකක් තිබුණට මේ සමීකරණ වශයෙන් ගත්තට පස්සේ අපි මේ සම්පූර්ණ එකම ගන්නේ තනි පදයක් විදියට. එතකොට මෙයාගෙන් මේ තනි පදයක් මේ පදෙන් මේ පදේ අඩු වෙන්න ඕන. එතකොට මෙයා තනි පදයක් විදියට මෙතෙන්ට දාන්න නම් අනිවාර්යයෙන්ම මෙයාට මොකද්ද දාන්න ඕන? වරහණක් දාන්න ඕන. හරි තනි පදයක් විදියට මෙතෙන්ට දාන්න නම් මෙයාට වරහණක් දාන්න ඕන. එහෙනම් පැටව මෙන්න අපි වම් පැත්ත දෙක සුළු කරලා ඉවරයි. එහෙනම් සමාන ලකුණු දාලා දැන් අපිට තියෙන්නේ මොකද්ද? දකුණු පැත්ත දෙක සුළු කරලා දාන්න. දකුණු පැත්තේ කවුද ඉන්නේ? 22 අඩු කිරීම 7යි. අඩු කරන්නනේ අපි තෝරගත්තේ. රයිට්. දැන් අපි සුළු කරගෙන යමු. මෙන්න 4යි A ධන B මෙතන ඉන්නවා. මෙයා ඍණෙන් ගුණ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? ඍණ A. මෙයා ඍණෙන් ගුණ වුණාට පස්සේ මොකද වෙන්නේ? ඍණ B සමානයි 22කින් 7ක් ගියාම කීයද? 15යි. දැන් මාරම ලේසි සුළු කිරීම ටිකක් නේ තියෙන්නේ. 7 වසර පොඩි එකෙක්ම කරගන්න පුළුවන් ඈ. ඔන්න ධන B ට ඍණ B කැපිලා යනවා. හරිනේ? 4යි A ගෙන් A එකක් ගියාම කීයද? 3යි A. සමානයි කීයද? 15. අන්න 3යි A සමානයි 15යි කියන්නේ මෙතනින් එහාට ගේමක් නැහැ. දෙපැත්තම 3ෙන් බෙදලා දැම්මට පස්සේ අපිට උත්තරේ එනවා මොකක් කියලාද? අපිට උත්තරේ එනවා පැටව A සමානයි 5යි කියලා. ඔන්න උත්තරයක් හොයාගන්න. රයිට්? මෙතනින් එහාට ගාන ඉවර වෙන්නේ නැහැ. ඇයි? අපි දැන් ගාන පටන් ගන්නකොට අපිට හිතේ නොදන්න පද දෙකක් A හිතියා B හිතියා. දැන් මේ ක්‍රමයක සුළු කරගෙන ගියාම අපිට උත්තරය ආවේ කාටද? A ට විතරයි.
හැබැයි දැන් බීටත් උත්තරයක් ගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ? මෙන්න මෙහෙම වැඩක් කරනවා. මොකක්ද? මේ a වල අගය මෙන්න මේ a වල අගය මේ ගත්ත සමීකරණ දෙකෙන් එකකට ආදේශ කරගන්න. මොකද සමීකරණ දෙක? 4යි a ධන b සමානයි 22යි a ධන b සමානයි 7යි. මේ දෙකෙන් කැමති එකකට ආදේශ කරගන්න. අපි එහෙම ආදේශ කරද්දී පටව තෝරගන්න ඕන මෙතන තියෙන සරලම සමීකරණ. දැන් මේ දෙක දිහා බැලුවම තේරෙනවා පොඩිම සමීකරණේ. චූටිමේ කෙනා ඇච්ච කවුද? මෙන්න මේ දෙවෙනි එක. එයා තමයි තෝරගන්නේ. ඒකේ a වෙනුවට අර 5 කියන උත්තරේ දාලා සුළු කරනවා. එහෙනම් බලන්න මෙන්න a වෙනුවට දැම්ම 5 කියන එක දාලා ධන b සමානයි 7යි. දෙවෙනි සමීකරණෙම a වෙනුවට 5 දාපු එක විතරයි වෙනස. මේ a වලගේ මම ආදේශ කරේ කාටද? දෙකට ආදේශයෙන්. ඒකක් තියෙනවා. හරි. දෙකට ආදේශයෙන්. right? එතකොට දැන් මේක සාමාන්‍ය විදිහට අපෝ සුළු කරන්න. b සමානයි 7 මේ 5 මෙහෙට දැම්මම ඍණ 5යි. b සමානයි 7න් 5 කියව කීයද? 2යි. අන්න පැටව b වල උත්තරය. ඔන්න ඔච්චරයි ගානේ තියෙන්නේ. හරි? right. දැන් පොඩ්ඩක් වැඩි පැත්තකට දාලා චුට්ටක් මම තේරුම් කරලා දෙන්නම් මොකක්ද අද වෙන්නේ කියන කතාව. මම කතා කරේ නෑ ගත්ත ගමන්. මොකද විනාඩි 10ක් 50ක් වුණානේ. ඒ නිසා මේ ගානක් හදලා පාඩුවේ හිටියේ. මෙන්න මේකට තමයි. අපේ පාඩම සමගාමී සමීකරණ. සමගාමී සමීකරණ කියලා කියන්නේ මෙහෙම. අපේ සාමාන්‍ය පෙළ විභාගේ ලකුණු 10ක් නේ. හරි? ලකුණු 10ක ගෙන් පිටින් යන ගානක් තියෙන්නේ. මේකේ මූලිකම දේ තමයි සමීකරණයක් විසඳන්න පුළුවන් වෙන්න ඕනේ. සමීකරණයක් විසඳන්න පුළුවන් නම් අපි සමීකරණය ගොඩනගා ගන්න එක විතර එතනින් යන අපිට ප්‍රශ්නයකට තියෙන්නේ. හැබැයි සමීකරණය ගොඩනගා ගත්තොත් විසඳ ගන්න බැරි නම් වැඩක් නැහැ. ඒ නිසා මම සමගාමී සමීකරණ ගැන කතා කරනකොට පළවෙනි පියවර විදියට සමගාමී සමීකරණ විසඳීම කියන කොටස තමයි කතා කරලා දෙන්නේ. හරි? සමගාමී සමීකරණ විසඳද්දී ඔන්නම සරලම ආකාරය. يعني අපිට එන ලේසිම සමගාමී සමීකරණයක් මම මේ අරගෙන හදන හැටි පොඩ්ඩක් කියලා දුන්නා. right? එතකොට අද දවසක් පුළුවන් තරම් කතා කරනවා මම පැය ක්ලාස් එක දාලා තියෙන්නේ පැය ඇතුළත අපි පුළුවන් තරම් සමගාමී සමීකරණ විසඳන විදිහට යන තමයි කතා කරන්නේ. එක එක විදිහට. හරි? මේක මේ සරලව හිතන්න එපා. මෙහෙම පටන් ගත්තට අපි ටික සංකීර්ණ වෙලා සුපිරියටම සමගාමී සමීකරණ සෙට් එක විසඳන එක අද මේ පැය ඇතුළත ඉවර කරගන්න ඕනේ. දැන් අද සෙට් වෙලා ඉන්න සෙට් එක අනිවාර්යෙන්ම හරි දැන් මේ රෑ 10 පහුලානේ තියෙන්නේ 10 ඉඳලා පොඩ්ඩක් 11 වගේ වෙනකම් කියලා කියන්නේ නිදිමත ටයිම් එක. මේ වැඩේ මේ චුට්ටක් උමනාවෙන් කරන්න පටන් ගන්න. හරි අද අපි දිගටම සෙට් වෙනවනේ. මේක උමනාවෙන් කරන්න පටන් ගන්න. මේක ලේසි වැඩක්. මහ ලොකු දෙයක් නෙමෙයි. ඔය කෙලරින ටයිම් එකේ ඔය පොළ ගෑල් ටිකක් අරගෙන මම මේ ගාන දුන්නා පස්සේ මට කලින් දැන් මම මේක නම් හදාගෙන ගියා. ඊළඟ ගාන ඉඳලා මම බෝඩ් එකේ ගාන ලිව්වට පස්සේ ඔයාලා මට කලින් චුට්ටක් මේක හදාගෙන යන්න try එකක් දෙන්න. මම විනාඩියක් විතර දෙන්න. මට කලින් පියවරක් හරි ඉස්සරහින් ඉන්න. ඊට පස්සේ මම සාකච්ඡා කරනකොට අඩුපාඩු ටික හදාගන්න. එහෙම කරන්න නිදිමත යන්න දෙන්න එපා. ෆෝන් එක අතේ තිබ්බට වෙන වැඩ කරගන්න දෙන්න එපා. හරි? කොහොම හරි ඔළුව එක තැනක තියාගෙන පැයකින් මේ පැයකින් ඇදලා දාන්න. ඔයාලට මේ හම්බෙන අවසාන chance එක වෙන්න පුළුවන් මේ සැරේ exam එක ලියන set එකට. එතකොට මේක මගේ අරමුණු තින් අහපු chance එකක් set වෙන්නේ නැති වෙන්න පුළුවන් මේ පාඩම අල්ලගන්න. දැන් මම අද මේක කියලා දෙන්නේ මේ හොඳටම සමගාමී සමීකරණ ගාන හදන set එකට නෙමෙයි. ඒ set එකට මම ඊළඟට රචනා ගණන් ටික කතා කරනවා. හරි? අද මේ කතාව set වෙන්නේ පැටව සමගාමී සමීකරණයක් විසඳ ගන්න බෑ කියලා හිතන් ඉන්න set එකක ඉන්නවනේ. අන්න ඒ set එකට මේක අල්ල ගන්න තමයි මම අද මේ කොටස කියලා දුන්නේ. right? මාර්ම ලේසි මේ වැඩේ මාත් එක වැඩේ කරගෙන යන්න. ඔන්න පළවෙනි ගාන තියෙනවා. අවශ්‍ය කෙනෙක් දඩබඩ ගානක නෝට් එකක් දාගන්න. ඉක්මනට. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලට chat එක ඕපන් කරලා තියෙන මැසේජ් එකක් දාගෙන යන්න. හරි? join වෙන්න තව යාළුවෝ ඉන්නවා අපිට තව වෙලාව තියෙනවා. ක්ලාස් එක කරගෙන යන්න. link එක share කරලා join කරවන්න ක්ලාස් එකට. අද අපි සමගාමී සමීකරණ විසඳීම කියන කොටස ලස්සනට කතා කරනවා මේ පැය ඇතුළත කොහොමද විසඳගන්නේ කියලා එක එක විදි ගණන් සාකච්ඡා කරනවා. හරි? මේ නෝට් එක දාගන්න ඉක්මනට.
right මම තත්පරයක් ගත්තා මේ මොකද මේ YouTube live එක දෙන්න බැරි වුණා. මේ YouTube live එක දැන් දුන්නේ. සමහර මැසේජ් දාලා ලැබුවා මේ YouTube එකෙන් බලන්න බැරිද කියලා. ඔන්න වැඩ යාළුවෝ ටිකට මට කියන්න මට මැසේජ් එකක් දාන්න බැරි වුණා. යාළුවෝනේ කියන YouTube live එක දැන් ඔන් කරලා තියෙන්නේ බලා ගන්න පුළුවන් ඈ. right. අපි හදමු තව ගානක්. මෙන්න දාලා දැන් මට කලින් දැනපඩ ගාලා පියවරක් හරි ඉස්සරහට ගන්න. 4යි p ඍණ q සමානයි 18යි p ඍණ q සමානයි 3යි. මට කලින් පියවරක් හරි ඉස්සරහින් ගාන හදාගෙන ඉක්මනට. මතකයි කරපු වැඩ ටික try එකක් දෙන්න. මම එනවා ඊට පස්සේ. දැන් මම එන්න කලින් චුට්ටක් try එකක් දෙන්න ගාන හොඳට ඉවරක් කරගන්න. පැය වැඩි දුවන තියෙන කොට මේ පැය කොහොම හරි ඇදලා දාමු. හරි? දැන් දිගටම ඔයාලට අඟහරුවාද බදාද මේ දවස් දෙකම මේක සෙට් වෙනවා. මම අනිවාර්යෙන් කොහොම හරි පද කරන ටික ඉතුරු ටික හෙට කවර් කරලා දානවා. කොහොම හරි මේ ලකුණු 10ම සෙට් කරලා දෙනවා ඔයාලට විභාග ගණන් පවා සාකච්ඡා කරලා. අදත් එහෙමයි මේ සමගාමී සමීකරණ විසඳීම විභාග ගණන් පවා සාකච්ඡා කරනවා ඔයාලට මේ පැය තුනත. දිගටම එහෙමයි මේක එක්සෑම් එක වෙනකම්ම අනිවාර්යෙන් මේ ප්‍රෝග්‍රෑම් එක කරගෙන ඔයාලට O level 10 වසරේ අපේ බබාලට ජොයින් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද මේ මුල් ටිකේ ඔක්කොම සාකච්ඡා වෙන්න පැටව 10 වසරේ පාඩම් සමගාමී සමීකරණේ මත 10 වසරේ පාඩමක්. ඒ නිසා යාටත් පුළුවන් මේක සෙට් කරගෙන ලබන අවුරුදු එක්සෑම් වුණාට පාඩමේ තියෙන අඩුපාඩු හදා ගන්න. right? බලමු අපි මේක එහෙනම්. හරි. දැන් හදාගෙන යන සෙට් එක මට කලින් ලියන සෙට් එක ලියාගෙන යන්න මගේ සපෝට් එකක් ගන්න ඕන තැනකදී සපෝට් එකක් ගමු ඈ. හරිනේ? දැන් මේකෙත් අපි ඉස්සෙල්ලම කරන්න ඕන සංගුණක සමාන කෙනා තෝරගන්න ඉබේ. දැන් බලන්නකෝ. p වල සංගුණක සමාන නැහැ. බලපු ගමන් තේරෙනවා. හැබැයි මෙන්න q වල සංගුණක සමානයි. සංගුණක සමාන දෙන්නගේ ලකුණුත් මොකද වෙලා තියෙන්නේ? ලකුණුත් සමානයිනේ. මම කලින් ගානේ කිව්වා ලකුණු සමානයි නම් සමීකරණ දෙක මොකද්ද කරන්නේ? අඩු කරනවා. ලකුණු සමානයි නම් සමීකරණ දෙක අඩු කරනවා. අපි අඩු කරන්නේ සාමාන්‍යයෙන් ලොකු සමීකරණයෙන් පොඩි සමීකරණය නිසා පළවෙනි එකෙන් දෙවෙනි එක අඩු කරනවා. දැන් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මේකේ අපි දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක අඩු කරන්න බැරිද? එහෙම ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට උත්තරය තමයි පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා ටෙස්ට් කරලා බලන්න. හරි? දෙවෙනි සමීකරණයෙන් පළවෙනි එක අඩු කරලා බලන්න. ඒත් ලස්සන්ට මේ අපිට එන උත්තර ටික එහෙම වෙන්නේ නැහැ. right බලමු. සුපුරුදු පරිදි වම් පැත්තෙන් පටන් ගමු. මේකේ වම් පැත්තෙන් ඉන්නකොට 4p ඍණ q. අන්න එකෙන් අඩු වෙන්න ඕන. දෙවෙනි එකේ වම් පැත්ත කවුද? p ඍණ q. මතකනේ මම කලින් කිව්ව කතාව. මෙයා එක පදයක් විදියට තමයි මෙතෙන්ට එන්නේ. ඒ නිසා අඩු කරන නිසා මොකද කරන්නේ? වරහණක් දාලා තමයි ගන්න ඕන. මේ පළවෙනි සමීකරණයෙන් අඩු වෙන්න ඕන දෙවෙනි සමීකරණෙම. මෙයාට වරහණක් දාන්න ඕන නැත්නම් වැරදි ඈ. සමානයි. දැන් දකුණු පැත්ත අඩු කරන්න. මොකද දකුණු පැත්තේ ඉන්නේ? 18 ඍණ 3. හරි? මේක දැන් සුළු කරගෙන යමුකෝ. 4p ඍණ q මෙතන සුළු කරාම ඍණ p මෙයා සුළු කරාම ධන q. ඒ ඍණයි ධනනේ. සමානයි 18න් 3ක් ගියාම අපිට සෙට් වෙනවා 15. මේ කලින් වගේම ධන q ට ඍණ q මොකද වෙන්නේ? කැපිලා. අර මම කිව්වේ සංගුණක සමාන කෙනා තෝරගන්නේ මෙයාට තියෙන ආදරේට නෙමෙයි. අයින් කරලා දාගන්න. අයි නොදන්න පද දෙකක් තියාගෙන වැඩේ කරන්න බෑනේ මේ. එක්කෙනෙක් අයින් වුණා අපිට ඉතුරු වෙන්නේ කවුද දැන්? p පද විතරයි. එහෙනම් 4යි p ගෙන් p ගියාම 3යි p සමානයි 15යි කියන්නේ p සමානයි කීයද? 5යි. හරිනේ? p සමානයි 5යි. කලින් වගේ අපිට පුළුවන් මෙන්න මේ p වල අගය p අගය මොකක් කරන්නද? එකට හරි දෙකට හරි දාන්න. බලපු ගමන් තේරෙනවා අපිට දෙකට දැම්ම නම් ලේසි. හරි? දෙකට ආදේශනේ. p වල අගය දාමු දෙකට. දෙවෙනි සමීකරණේ ඉන්නේ මට p ඍණ q. දැන් p කියන්නේ 5යිනේ. එහෙනම් 5 ඍණ q සමානයි 3යි. right? අපි මෙහෙම කරමුකෝ. දැන් ඍණ q නෙමෙයි අපිට ධන q නේ ඕන. q පදේ මේ පැත්තට දාලා තුනේ ඉලක්කම දාන්න මේ පැත්තට. එක එක අයගේ සුළු කිරීමේ ක්‍රම වෙනස් වෙන්න පුළුවන් ඈ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා පැටව. කෙනාගෙන් කෙනාට. දැන් තව දිනෙකට පුළුවන් පහ මෙහා පැත්තට දාන්න. පස්සේ ඍණ ලකුණ අයින් කරගන්න කිව්වේ. එහෙම පුළුවන් ඈ. කොහොම වුණත් ප්‍රශ්නයක් නැහැ. අවසාන උත්තරය එක වෙන්න ඕන. q සමානයි 5 3ක් කියම කීයද? 2යි. ඔන්න q වල උත්තරය. p සමානයි 5යි q සමානයි 2යි. අඩුපාඩුවක් තියෙනවා ඩෝන් ගාලා හදාගන්න ඈ. මොකක් හරි ගැටලුවක් තියෙනවා මැසේජ් එකක් දාගෙන යන්න.
මේක අද ඉවරයි මම තුන්වෙනි ගාන දාන බෝඩ් එකේ. ඒකට සෙට් වෙන්න අනිත් අය අවශ්‍ය ටික ලියාගන්න ඉවර ටික. කලින් ගාන ඉවරයි. ඔන්නම පැටව ගන්න ඊළඟ ගාන. සමීකරණ දෙක 1 2 කියලා නම් කරලා දුන්නා. වැඩේ කරගෙන යන්න. මම සාකච්ඡා කරන්න පටන් ගන්න කලින් කොහොම හරි ගානේ මොනවා හරි දෙයක් හදන්න ඕනේ. ඒක තමයි චැලෙන්ජ් එක ඈ. මොනවා හරි පියවර ටිකක් ලියලා ගාන හදා ගන්න ඕනේ. මම සාකච්ඡා කරන්න පටන් ගන්න කලින්. දැන් අපි ගණන් දෙකක් සාකච්ඡා කරා. දැන් මොනවා හරි අයිඩියා එකක් ඇති කොහොමද යන්නේ කියලා. ඉර වෙන්න හරි වරදින්න හරි වැඩේ පටන් ගන්න. දැන් ඉස්සරහට ටික ටික මේකට වඩා සංකීර්ණව පටන් ගන්න ඈ. සෙට් කරගෙන යන්න බලන්න වැඩේ. ඉදිරියට බලන ප්‍රශ්නය. හරි. right බලමු අපි. අපි තුන්වෙනි ගාන. මම ප්‍රශ්න ටිකක් නම් දැම්මේ නැහැ. මම පොඩ්ඩක් එකක් දාගන්නම්. ඒක අයිඩියා එකක් තියෙනවනේ. මොකද වෙන්නේ කියලා. තුන්වෙනි ගාන. මම පොඩ්ඩක් ස්පීඩ් කියලා දීගෙන ආවේ මේ කතා කරනවා පොඩ්ඩක් වේගය වැඩි වගේ නම් චුට්ටක් මැසේජ් එකක් දාගෙන යන්න. පටන් ගන්න පොඩ්ඩක් විනාඩි 10ක් විතර පරක් වුණානේ. ඒ ෂෙඩියුල් එක ඉවර කරගන්නත් ඉබේ. හරි? තුන්වෙනි ගාන බලමු. දැන් මේකත් සුපුරුදු විදියමයි. දැන් සිස්ටම් එක ඔළුවේ තියෙන්නේ. ඉස්සෙල්ලම කරන්න ඕන මොකද සමගාමී සමීකරණයක් නම් සංකුණක සමාන කෙනා තෝරගන්න ඕන. හරි? සංකුණක සමාන කෙනා. මෙයාගේ සංකුණකේ 3යි, මෙයාගේ 1යි. සමාන නැහැ. මෙයාගේ 2යි, මෙයාගේ 1යි. මාර්ග වැඩිනේ සමාන නැහැ. දැන් කලින් ගානේ මවුලක් දුන්නේ නැහැනේ. කලින් ගානේ මොකක් හරි එකක් සමාන වුණානේ. දැන් මේකේ තියෙන උඩ තමයි මේ සමාන නැහැ. x වල සමානත් නැහැ, y වල සමානත් නැහැ. දැන් මේක කොහෙන් හරි සමාන කරගන්න බැහැ නේද? අපි කලින් ගණන් හැදුවේ සංගුණක සමාන නිසා නම් මෙතන සමාන නැත්තම් අපි ඉස්සෙල්ලම කරගන්න ඕන මේක කොහෙන් හරි සංගුණක සමාන කරගන්න. බලමු දැන් x වල හරි y වල හරි එකයි සමාන කරගන්න. මෙතන x වල සංගුණකේ සමාන කරගන්න කියොතින් මෙතන 3x නිසා මෙතන 3x ආව නම් වැඩේ හරි. y වල සංගුණක සමාන කරගන්න කියොත් මෙතන 2y නිසා මෙතන 2y ආව නම් වැඩේ හරි. දෙකම එකයි වගේ නේ. අපි y වල සංගුණක සමාන කරගමු. දැන් මෙතන 2y එන්න නම් මෙතෙන්ට 2y එන්න නම් මෙයා දෙකෙන් මොකද්ද වෙන්න ඕන? දෙකෙන් ಗುಣ වෙන්න. මෙයා දෙකෙන් ಗುಣ කරනවා කියන්නේ පැටව අපිට මේ පදේ විතරක් දෙකෙන් ಗುಣ කරන්න බෑ. අපි මොකද්ද කරන්න ඕන? මේ මුළු දෙවනි සමීකරණයම ಗುಣ කරන්න ඕන දෙකෙන්. එහෙනම් මේ මුළු දෙවනි සමීකරණයම ಗುಣ කරන්න ඕන දෙකෙන්. ඒ ಗುಣ කරනකොට මේ තියෙන හැම පදයක්ම දෙකෙන් ಗುಣ වෙනවා. මෙන්න මෙයා දෙකෙන් ಗುಣ වුණාම 2x.
මෙයා දෙකෙන් ගුණ වුණාම 2ක් y. මෙයා දෙකෙන් ගුණ වුණාට පස්සේ මොකද්ද වෙන්නේ? 6ක් වෙනවා. හරිනේ? රයිට්. මෙන්න අපි අලුතෙන් හදාගත්ත සමීකරණයක් එයාට දානවා මොකක් කියලාද? අංක 3 කියලා. ඇයි මේ අලුත් දෙයක් හැදුවේ? අපිට දීපු සමීකරණ දෙකේ සංගුණක සමාන කෙනෙක් හිටියේ නැති නිසා. හරි? සංගුණක සමාන කෙනෙක් හදාගන්න අපි ඔන්න තුන්වෙනි සමීකරණය නිර්මාණය කරා. දැන් බලන්න. x වල සංගුණකේ ඒත් සමාන නැහැ. හැබැයි මෙන්න y වල සංගුණකයේ සමානයි. මෙතනත් 2යි මෙතනත් 2යි. එහෙනම් සංගුණක සමාන කෙනෙක් අපිට සෙට් වුණා. දැන් බලන්න ඕන ලකුණ දිහා. මෙතන ඍණයි මෙතන ධනයි. මෙතන ඍණයි මෙතන ධනයි. අන්න පැටව සංගුණකය මොකද වෙලා තියෙන්නේ? අසමානයි. සංගුණක අසමාන නම් සංගුණක නෙමෙයි ලකුණ අසමාන නම් මොකද කරන්නේ? සමීකරණ දෙක එකතු කරන්න ඕන. හරි? එහෙනම් දැන් කලින් අපි කරේ ලකුණු සමාන නිසා සමීකරණ අඩු කරානේ. දැන් ලකුණු අසමාන නිසා සමීකරණ දෙක එකතු කරනවා. කවුද සමීකරණ දෙක? 1 හා 3 එකතු කරනවා. ඉස්සලම දකුණු පැත්ත නෙමෙයි වම් පැත්ත 3x ඍණ 2y ට එකතු කරන්න ඕන 2x ධන 2y. මෙතනදී පැටව වරහන දැම්මේ නැති වුණාට ගැටලුවක් නෑ. හරි? ධම්ම කියන ප්‍රශ්නයකුත් නෑ. දැම්මේ නැති වුණාට ගැටලුවක් නෑ. කොහොමද එහෙම වෙන්නේ? දැන් කලින් ගාන හදනකොට වරහන දැම්මේ නැති වුණාට පස්සේ ප්‍රශ්නයක් වෙනවා. දැන් ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ කොහොමද? කලින් ගාන තිබුණේ මෙතන අඩු කරන්නනේ. අඩු කරද්දී පැටව මේ පද දෙකම අඩු වෙන්නේ. හරි? එතකොට මෙතන වරහන දැම්මේ නැත්නම් වැරදි. දැන් එකතු වෙන්නනේ තියෙන්නේ. එකතු කිරීමකදී අපි දන්නවා ධන සංඛ්‍යාවක් ගුණ කරාට පස්සේ තියෙන ලකුණේ එයාගේ ලකුණ මාරු වෙන්නේ නැහැ නේ. ධනෙන් ගුණ කරත් ඒකමයි, ධනෙන් ගුණ කරත් ඒකමයි. හරිනේ? එතකොට මේකේ ලකුණ මාරු වෙන්නේ නැති නිසා වරහන නොදැම්ම කියලා ප්‍රශ්නයක් නැහැ. දාලා හදනවා නම් කිසි අවුලකුත් නැහැ. හරි? දැන් දකුණු පැත්ත දෙක සුරු කරමු අපි. පළවෙනි එකේ දකුණු පැත්ත 14. දෙවෙනි එකේ දකුණු පැත්ත 6. එකතු කරන්නනේ තියෙන්නේ. හදාගෙන යන්න. මෙන්න කැපෙනවා පැටවු ඍණ 2y ට ධන 2y කැපිලා. ඊට පස්සේ මොකද වෙන්නේ? 3x ට 2x එකතු කරාම මොකක්ද වෙන්නේ? 5x වෙනවනේ. එහා පැත්තේ වෙන 14යි 6යි කීයද? 20යි. 14යි 6යි 20යි. දැන් මොකද්ද කරන්න ඕනේ? මේක අපිට කරන්න තියෙන්නේ x තනි කරගන්න මේ පහ මෙහෙට දාලා බෙදුවට පස්සේ x සමානයි 4යි කියලා එනවනේ ලස්සනට. අන්න පැටවු x සමානයි 4යි. එක්කෙනෙක් ඉවරයි. x සමානයි 4යි කියලා හදලා තියෙන්නේ. හරි? right. අපි ඊට පස්සේ මොකද කරන්නේ? මෙන්න මේ x වල අගය x හි අගය දානවා මේ දෙකෙන් කැමති එකකට. චූටි එක්කනට දාමු කියලා නේද මම කිව්වේ. චූටි එක්කනට දැම්මට පස්සේ සුළු කරගන්න ලේසියි ඈ. දාමු. x වල 4 කියන අගය දානවා දෙවෙනි සමීකරණයට. හරි දෙකට ආදේශයෙන් දාමු පැටව. x කියලා කියන්නේ 4 එකතු කිරීම y සමානයි 3යි. ධන 4 දාන්න එහා පැත්තට. හරි දැම්මට පස්සේ y සමානයි 3 ඍණ 4ක් වෙනවා. y සමානයි මොකද වෙන්නේ? අන්න පැටව ලකුණු දෙක අසමාන නිසා මොකද වෙන්නේ? මෙතන අඩු කරන්න වෙනවා. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණු දානවා. එහෙම නේද අඩු කිරීමේ පියවර. හරි? සාමාන්‍ය සංඛ්‍යා දෙකක් පැටව අඩු කරන පියවර මොකක්ද? ලොක්කගෙන් තමයි පොඩ්ඩ අඩු කරන්න ඕනේ. ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා අපි කාගේ ලකුණද දාන්නේ? ලොක්කගේ ලකුණ දාන්න ඕනේ. හරිනේ? රයිට් එහෙනම් y සමානයි ඍණ 1යි කියලා උත්තරයක් එනවා. x සමානයි 4යි y සමානයි ඍණ 1යි. රයිට්? මේක ඉවරයි. විනාඩියක් 7ක් දාන්න එපා පැටව. මේක හදලා ඉවරයි යන්නේ ඊළඟ ගානට 4 වෙනි ගාන. මම පියවර ටික තියලා ගාන විතරක් මරනවා. අපි හදන 4 වෙනි ගාන. අර ගාන ඉවරයි පැටව මේකට බහින්න ඉක්මනට. මේකේ අඩුපාඩු ටික අදාගෙන ඉවරයි.
හතරවෙනි ගණන් ඉක්මනට හදන්න. මම සාකච්ඡා කරන කලින් මොනවම හරි ලියන්න ඕනේ. වරදින හරි ලියන්න බෑ. දැන් අපි ගණන් කීපයක් සාකච්ඡා කරලානේ තියෙන්නේ. ඒ නිසා වරදින්න හරි මොනවම හරි ලියන්න. එකම සෙට් එක තියෙන්නේ සංගුණක සමාන කරගන්න එකේ විතරයි ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් සංගුණක සමාන කරන අලුත් සමීකරණයක් හදා ගන්න ඕනනේ. සූටි වැඩක් දැන් මොන එක උදාහරණයක් කරා. ලේසි වැඩේ. මොකක් කරන්න හැමෝම තා බොහොම පොඩි වෙලාවයි තියෙන්නේ අපිට. ඉක්මන් කරමු. රයිට්. අපි බලමු මේ ගාන. හදලා හදාගෙන යන්න. මම හදාගෙන යද්දී මගදී අඩුපාඩුවක් සෙට් වුණොත් සපෝට් එකක් ගන්න. එතකන් හදාගෙන යන්න. රයිට්. මේකෙන් වඩා අපි සම්පූර්ණක සමාන කරගන්න ඕන. දැන් මේ බලන්න. මෙතන 5යි, මෙතන 1යි, මෙතන 3යි, මෙතන 2යි. 3යි 2යි සමාන කරගන්න ගියොත් නම් පොඩ්ඩක් සමාන කරන්න නැහැ කිව්ව. ඒක කමක් නැහැ. ටිකක් අපහසුයිනේ. මෙතන ලේසි. මෙයා පහක් කරගත්තා නම් වැඩේ හරි. මෙයා පහක් කරගන්න මොකද්ද කරන්න ඕන පැටව? දෙවනි සමීකරණයම ගුණ කරන්න ඕන කීයද? 5න්. දෙවනි සමීකරණයම 5න් ගුණ කරන්න ඕනේ. හරි. දෙවනි එක 5න් ගුණ කරද්දී හැම පදයක්ම ගුණ කරන්න දෙපයි. කලින් වගේම මෙයා 5න් ගුණ කරාම 5x, මෙයා 5න් ගුණ කරාම 10y, මෙයා 5න් ගුණ කරාට පස්සේ 20යි. අන්න අලුත් සමීකරණය කීවෙනි එකද? තුන්වෙනි එක. දැන් දෙවෙනි එක වැඩක් නැහැ. එයා වැඩක් නැති හින්දානේ අපි අලුත් එකක් හදාගත්තේ. මේ දෙක සෙට් කරගෙන ගමනක් යන්නේ. හරි? මෙන්න මේක බලන්න. x වල සංගුණක සමානයි. x වල සංගුණක සමානයි ලකුණුත් සමානයි. එහෙනම් සමීකරණ දෙක අඩු කරලා x අයින් කරන්නේ. සාමාන්‍ය ලොකු සමීකරණේ 20නේ. පොඩි සමීකරණේ 13. එහෙනම් මොකද කරන්න ඕන? තුන්වෙනි එකෙන් පැටව පළවෙනි එක අඩු කරා නම් දමන සුපු කිරීම පටලවෙන්නේ. එහෙනම් ඔන්න ඉස්සෙල්ලම වම් පැත්ත දෙක අඩු කරන්න. මොකද්ද? 5x ධන 10y ගෙන් අඩු කරනවා 5x ඍණ 3y අන්න පැටව දැන් නම් වරහන දාන්න ඕන නේද? කලින් එකේ ඉඳලා දැම්මට දැන් දාන්න නෑ. අඩු කිරීමක් නේ. අනිවාර්යෙන් වරහන ඕන. නැත්තම් වැරදි. අපි දැන් දකුණු පැති දෙකක් අඩු කරමු. 20න් කීයද? 20න් 13ක්. මේක වරහන ඉවත් කරගත්තට පස්සේ අපිට එනවා 5x ධන 10y මෙතන ඍණ 5x ඍණ පැටව ධන 3y සමානයි 20න් 13ක් ගියාම කීයද? 7යි. ඔන්න ඔහොම එනෝනේ අපිට. right? එතකොට බලන්න මෙතන ධන 5x ට ඍණ 5x කැපිලා. කවුද සෙට් වෙන්නේ? 10යි y ධන 3යි y. 10යි y ට 3යි y එකතු වුණාම කීයද? 10යි y ට 3යි y සෙට් වුණාට පස්සේ පැටව මෙන්න එනවා 13යි y සමානයි 7යි. 13යි y සමානයි 7යි. එතකොට y සමානයි කීයද? y සමානයි මෙන්න මෙහි 7 ඉන්නවා. ගුණ කිරීම 13 මෙහෙට ගියාම බෙදීම 13යි. y සමානයි 13න් 7යි. අන්න රවුම් උත්තරයක් කියන්නේ නැහැ ඒකට. භාග සංඛ්‍යාවක් විදිහට තමයි උත්තර එන්නේ. පූර්ණ සංඛ්‍යාවක් විදිහට ආවේ. හරි? එතනින් එහාට වැඩේ ඉවර නෑ. අපි මොකද කරන්න ඕන? මේ y ට ආපු උත්තරේ ලේසි සමීකරණයකට ආදේශ කරලා අපි x ට උත්තරයක් හොයාගන්න ඕන. හරි? බලමු. y හි අගය. y හි අගය ආදේශ කරමු. දෙවෙනි එකට. චූටි එක දෙවෙනි එකනේ. දෙකට ආදේශයෙන්. හරි? x ධන දෙවතාවක් 7 බෙදීම 13. ඇයි මට 2යි y නේ තිබ්බේ? y වෙනුවට දානවා අපිට ආපු උත්තරේ. එහා පැත්තේ සමානයි කීයද හිටියේ? 4යි. right? මේක සුළු කරාම එනවා x ධන 7 2 කීයද? 14යි. 14 බෙදීම 13 සමානයි 4යි. මේක දාමු ඩෝන් දාලා එහා පැත්තට. එතකොට මොකද වෙන්නේ? මෙහි 4ක් හිටියා. මේ පදේ එහා පැත්තට යද්දී ඍණ 14 බෙදීම 13යි. මේක කොහොමද සුළු වෙන්නේ? මේක සුළු වෙන්නේ මේ 13 මේ 4ෙන් ගුණ කරාට පස්සේ අපිට එනවා 52ක් නේ. අන්න 52 ඍණ 14 බෙදීම 13. දැන් භාග සංඛ්‍යාවක් අඩු කරන හැටි මම චුට්ටක් වැඩිපුර කතා කරන්න යන්නේ නැහැ බටව සමගාමී සමීකරණ පාඩම නිසා භාග සංඛ්‍යා අඩු කරන එකේ මොකක් හරි ගැටලුවක් තියෙනවා. පොඩ්ඩක් සුදුස් කලින් විසඳ ගන්න ඈ. හරිනේ? හරේ සමාන කරලා ඒ විදිහට ගත්තා. 52න් 14ක් ගියට පස්සේ මොකද වෙන්නේ? 12න් 4ක් ගියට පස්සේ 8යි, 4න් 1ක් ගියට පස්සේ 3යි, 13න් 38යි. ඔන්න බටව උත්තරේ. 13න් 38යි. right? මම පොඩ්ඩක්වත් පරක්කු කරන්නේ නැහැ. අපි ඉක්මනට යන ඊළඟ ගානට. ඊළඟ ගාන දාන බෝඩ් එකේ මේක අඩුපාඩු හදා ගන්න ගමන් true set එක ඊළඟ ගාන හදන්න. අපේ 5 වෙනි ගාන.
මේක හදමු බෙටව. right ඔන්න පොඩ්ඩක් වෙනස් ඉදී සමීකරණ දෙකක් දුන්නේ. try එකක් දෙන්න බලන්නද? ඉතින් අද අවසාන ගණන් කීපය මේ ටික තුනමයි හදමු. කලින් එකේ අඩුපාඩු තියනවා එනවා ඉක්මනට හදලා ඉවර කරගෙන එන්න මේ ගානට මම පස්වෙනි ගාන දාලා තියෙන්නේ. අපේ වැඩ කරගෙන දඩබඩ ගාලා වැඩ කරගෙන යන සෙට් එක මේ ගාන හදන්න ඉක්මනට පස්වෙනි ගාන. හොඳට කල්පනා කරලා පුළුවන් තරම් කෙටිම විදියට ගාන හදන්න. හරි හොඳට කල්පනා කරලා බලන්න හොඳටම කල්පනා කරලා පුළුවන් තරම් කෙටියෙන් ගාන හදන්න. එක එක ක්‍රම තියෙනවා මේක හදන්න. සංගුණක සමාන කරගන්න ගියාට පස්සේ එක එක ක්‍රම අපිට තියෙනවා. පුළුවන් තරම් කෙටියෙන් හදන්න try එකක් දෙන්න. මේක බලමු නේද අපි. දැන් වැඩි දාපු ගහපු සෙට් එක හදාගෙන යන්න. ඉර වෙච්ච සෙට් එක මගේ සපෝට් එකක් අරගෙන ඒත් පුළුවන් නම් මට කලින් චුට්ටක් හරි කමන්නේ ඉස්සරහින් හදලා ඉවර කරන්න try එකක් දෙන්න. right දැන් අද කරන්න තව වැඩක් තියෙනවා. අද දැන් මම මේකේ රෙකෝඩින් එක දාන්නම් මම YouTube එකට දාලා link එක දානවා ඔයාලගේ group එකේ. මෙන්න මෙහෙම වැඩක් තියෙනවා කරන්න. දැන් හෙට අපි මේකේ සමීකරණ හදන හැටි ඉගෙන ගන්න ඕනේ විභාග ගණන් වලට. දැන් අපිට විභාගයකට සමීකරණ දෙක දීලා විසඳන්න කියලා දෙන්නේ නැහැ. එහෙම අඩුයි. එහෙම දින්න අවුරුදු කිහිපයක ඒ අවුරුදු කිහිපය ගණන් ටික අද අපි සාකච්ඡා කරනවා. හරි. ඒ 2000 එහෙම අවුරුදු කිහිපයක 2002 වගේ තිබ්බා ගණන් කිහිපයක්. ඒ ටික අද අපි සාකච්ඡා කරනවා. එහෙම නැත්නම් අපිට තියෙන්නේ සමීකරණේ අපි ගොඩ නගා ගන්න ඕන. සමීකරණේ ගොඩ නගලා තමයි ගාන හදන්න ඕන. ඒ සමීකරණේ ගොඩ නගන විදිය ගැන අපි කතා කරන්නේ හෙට. හරිනේ? දැන් අද කරන්නේ සමීකරණ දුන්නට පස්සේ විසඳන ක්‍රමය ගැන විතරයි. right right බලමු මේ බලන්න හොඳට මේ දෙක දිහා x බෙදීම 4 3යි x බෙදීම 2 කොහොමද රහක් නෑනේ ළඟින්වත් යන්නේ වැඩක් නැහැ මෙතන කොට බලන්න y බෙදීම 3 මෙතන තියෙන්නේ මොකද්ද y චුට්ටක් නිකන් සෙට් වගේනේ ලේසි වගේ නේද පොඩ්ඩක් මේ දෙක සමාන කරගන්න මහ ලොකු මේ එකක් නෑ නිකන් ලාවට වගේ මේ දෙක නිකන් සමාන කරගන්න ලේසි කතාවක් තියෙනවනේ මෙතන බෙදීම 3 අයින් වුණා නම් වැඩේ හරි එතකොට මෙතන y වුණා නම් මේ බලන්න මෙතනත් y මෙතනත් y වැඩේ හරිනේ y වැඩේ සෙට් වෙනවා හරි දැන් සමහර වෙලාවෙම හිතලා මේක 3ෙන් ගුණ කරලා ගේම ගහලා ඇති හැබැයි අපිට මෙහෙම බැරිද කොහොමද මෙන්න මේ විදියට මොකද්ද වැඩේ අපිට පුළුවන් මෙන්න මේකේ y බෙදීම 3නේ තියෙන්නේ y බෙදීම 3නේ ඉතින් අපිට බැරිද මේක 3ෙන් බෙදන්න මේක 3ෙන් බෙදුවා නම් වැඩේ හරිය නේද මෙතනත් y බෙදීම 3 ආව නම් y බෙදීම 3යි y බෙදීම 3යි අන්න පැටව සංග්‍රහක සමානයි හැබැයි මෙයා 3ෙන් බෙදන්න නම් මෙයා y බෙදීම 3ක් වෙන්න නම් 3ෙන් බෙදන්න නම් මේ මුළු සමීකරණයම අපිට 3ෙන් බෙදන්න වෙනවා අන්න මම කරනවා වැඩක් දෙවෙනි සමීකරණයම කීයෙන්ද බෙදනවා 3ෙන් දෙවෙනි සමීකරණයම 3ෙන් බෙදනකොට මොකද පැටව වෙන්නේ 3x 3ෙන් බෙදුවට පස්සේ x විතරයි නේද ඉතුරු වෙන්නේ එහෙනම් පැටව x බෙදීම 2යි 3x 3ෙන් බෙදුවම x විතරයි ඉතුරු වෙන්නේ 3ට 3 කැපිලා යනවනේ එහෙනම් ඉතුරු වෙන්නේ කවුද x බෙදීම 2යි y 3ෙන් බෙදුවට පස්සේ y 3ෙන් බෙදුවට පස්සේ y බෙදීම 3යි
සමානයි 15 තුනෙන් බෙදුවම 5යි. අන්න මම වෙනම සුළු කිරීමේ පියවර ලියන්නේ නැහැ. මනෝමින් සුළු කළා දැම්ම හරි. අපි 7 8 පොඩක් ඇක්චුअली මේ ඉන්නේ. ලොකු සෙට් එකනේ ඉන්නේ. රයිට්? හරි. ඊට පස්සේ බඩව බලන්න මෙන්න දැන් කතාව හරි. මෙන්න y බෙදීම 3යි මෙන්න y බෙදීම 3යි. සංගුණක සමානයි. භාග වුණාට කමක් නැහැ. සංගුණක සමානයි නම් පැටව බැලුව කවුද දිහාද? ලකුණු දිහා. අන්න ලකුණු දෙක මොකද්ද වෙන්නේ? ලකුණු දෙක අසමානයි. එහෙනම් සමීකරණ දෙක මොකද්ද කරන්නේ? එකතු කරනවා. පළවෙනි සමීකරණයයි තුන්වෙනි සමීකරණයයි එකතු කළා තමයි අපිට ගන්න වෙන්නේ. ඉස්සර ගන්න මොන පැති දෙකද? වම් පැති දෙක. x බෙදීම 4 ඍණ y බෙදීම 3. එකතු කරනවා. තුන්වෙනි එක. කවුද? x බෙදීම 2 එකතු කිරීම y බෙදීම 3. අන්න මාර කතාව. ඍණ y බෙදීම 3ට ධන y බෙදීම 3 කැපිලා ගියා. ඉතුරු වෙන්නේ කවුද? x බෙදීම 4යි x බෙදීම 2යි. දකුණු පැත්ත ලිව්වේ නෑනේ. එක එකතු කිරීම 5. right. අපි යමු මෙතෙන්. මොකද වෙන්නේ? මෙතන පැටව x බෙදීම 4ට x බෙදීම 2ක් එකතු වෙන්න ඕන. මේ දෙක මම ඔන්න බලන්න. ඩෝංගල සුළු කරලා දාන්නේ. ඔන්න මේ දෙකේ හරය සමාන නෑනේ. මේ දෙකේ පොදු හරය ගියේ. මේ දෙකේ පොදු හරය පැටව 4 වෙන්න බෑ. දැන් මෙතනත් 4 නම් මෙතනත් 4 වුණාට පස්සේනේ හරය සමාන වෙන්නේ. ඒක 4 වෙන්න නම් මේක දෙකෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට මෙතන 2x. මෙතන 1x එකයි. 2x තුයි x තුයි සුළු වුණාට පස්සේ උඩේනවා කීයක්ද? 3x කියලා එකක්. පටලැවෙනවා නම් මේ දෙක පැත්තකින් ලියලා එකතු කරලා බලන්න. අන්න ලස්සනට එනවා පැටව 3x බෙදීම 4 කියන එක. සමාන ලකුණෙන් එහා පැත්තේ 5යි 1යි ගියද 6යි. අන්න දැන් තියෙන අපිට x තනි කරගන්න මොකද්ද කරන්න ඕන? මේ බෙදීම 4 මෙහෙට දැම්මම ගුණ කිරීම 4යි. ගුණ කිරීම 3 මෙහෙට දැම්මම බෙදීම 3යි. අන්න පැටව අපිට එනවා x සමානයි කීයයි කියලාද? 4 වරක් 2 8යි. අන්න x සමානයි 8යි කියලා ලස්සන උත්තරයක් එනවා. මේ භාග ගණන් දීලා නම් පොඩ්ඩක් දාන දඩාලා කරන්න හැදුවල වැඩක් උන්නේ නැහැ. චූටි උත්තරයක් ආවේ. හරි? බොහොම ලේසි. සිස්ටම් එකයි නේ පැටව. යම් දෙයක් එකම සිස්ටම් එකට සංගුණක සමාන කරගත්ත වැඩේ විසඳගෙන ගියා. එච්චරමයි තියෙන්නේ මේක. වෙන මොකුත් නැහැ. හරි? දැන් x වගේ ගත්තට පස්සේ මොකද අපිට කරන්න තියෙන්නේ? මේක ආදේශ කරලා මෙතෙන්ට මේක මොකක් මාර්ගයකට ආදේශ කරලා y ට උත්තරයක් ගන්න ඕන. මොකක් ලේසි කියලාද හිතන්නේ? මොකක් වුණත් එකයි වගේ දෙන්න. අපි ගමු දෙවෙනි සමීකරණේ අවුලක් නැහැ. x අගය මෙන්න මේ x වල අගය අපි ආදේශ කරමු දෙකට. දෙකට ආදේශයෙන් right මම ඩෝන් ගාලා ලියනවා 3 වාරයක් 8 බෙදීම 2 එකතු කිරීම y සමානයි 15යි. මේක පැටව 4 වරක් 3 12යිනේ. ඒ 12 එහා පැත්තට ගියාට පස්සේ මොකද්ද වෙන්නේ? ඍණ 12ක් වෙනවනේ. ඒතර y සමානයි 3යි කියලා ඔන්න චූටි උත්තරයක් එනවා. හරි? අඩුපාඩුවක් තියෙන ඩෝන් ගාලා ඔකත් හදාගන්න. ඉක්මන් කරලා අපි තව ගානක් හදමු 6 වෙනි ගාන. පැටව මම බෝඩ් එකේ පියවර ටික දාලා ගන්න ඉන්න එපා. මම දැන් ගාන ලිව්වට පස්සේ තනියම හදන්න try එකක් දෙන්න අනිවාර්යෙන්ම. එහෙම try කරොත් තමයි පොඩ්ඩක් මේක දැනෙන්නේ එකට. වරදින්න හරි try එකක් දෙන්න දැන්. දැන් මොනෝම හරි දෙයක් දන්නව පාඩමේ. අද මොකුත්ම දන්නේ නැතුව සෙට් වෙච්ච කෙනෙක් වුණා දැන් මොනෝම හරි දෙයක් දන්නවනේ අහගෙන ඉඳලා. ඔන්න සමීකරණ දෙකක් දුන්නා. එක දෙක කියලා. හදන්න බලන්න. මට මේක සුළු කිරීමක් දාගන්න. මහ ලොකු දෙයක් නෑ ඒකේ. ඉක්මන් කරලා දාගන්න. right තා පොඩි මතක් කිරීමක් තියෙන බඩව මේ මම මේ කතා කරන්නේ මහ ලොකුවට ලකුණු අතර ඉන්න ඒ සෙට් එකට නම් නෙමෙයි හරි මහ ලොකුවට ලකුණු අතර ඉන්න සෙට් එකකට මේ සමීකරණයක් විසඳනවා කියන එක නැති ඔන්න සමීකරණ නිර්මාණය ගොඩනගාගෙන හදන ගානක නම් පටලවන දෙන එක සමීකරණේ හදාගනිද්දි චුට්ටක් අමාරුව වැටෙමු කියන්න පුළුවන් මේ සමීකරණ නිර්මාණය නම් නැති sorry සමීකරණ විසඳීම නම් නැති න්යායයි මම මේ කතා කරන්නේ පුතේ මේ මධ්‍යස්ථ සෙට් එකයි අර පේපරේ මධ්‍යස්ථ වෙන සෙට් එකයි එල්ලෙන හදන සෙට් එකක් ඉන්නවනේ යටයි ඉඳන් අන්නේ සෙට් එකට මම මේ කතා කරන්නේ හරි එතකොට යාළ සෙට් එකට සමීකරණ විසඳ ගන්න හැටි තමයි මම ඉස්සෙල්ලාම කියලා දුන්නේ දැන් මෙතන කවුරුම හරි ඉන්නවා නම් සුපිරියටම වැඩ කරගෙන යන කෙනෙක් සුපිරියටම වැඩ කරගෙන යන කවුරුම හරි ඉන්නවා නම් පුතේ මේ ගණන් ටික හදද්දී ඔයාලට අනිවාර්යෙන් වෙලාව ඉතුරු වෙනවා ඒ වෙලාවේ හැරිලා ඉන්න වෙලාවෙ පිටව අමාස 3යි එක්සෑම් එකට තියෙන්නේ
මේ ඇහැටලා ඉන්න ටයිම් එකේ මේ ගාන හදන ගමන් පාස් පේපර් පොතක් හරි ළඟින් තියාගෙන තව කෙටි ප්‍රශ්නයක් හරි ගමක් නැහැ හදන්න. කලින් කරපු පේපර් එකේ කෙටි ප්‍රශ්නයක් හරි ගමක් නැහැ ළඟින් තියන් හද ඉන්න. මේ චූටි වෙලාවක්වත් නාස්ති කරන්න එපා. මේක ඉවර කළා මම ඊළඟ ගාන දෙන තප්පරේට තාම මොනවා හරි දෙයක් කරන්න. හරි? මට අද කියන්න බැරුණා කට මම ක්ලාස් එක පටන් ගන්න ඉතින් මතක් කරන්න හරි. දැන් ඔය ක්ලාස් එකේ ඉන්න ගමන් ෆෝන් එක පාවිච්චි කරන්නේ හිතනවා නම් කාට හරි WhatsApp එකේ මැසේජ් එක රිප්ලයි දෙලා ඉන්න හිතනවා නම් මේ පැය හිමු කරගන්න එපා. මේ මාස 3 මාත් එක්ක සෙට් කළා මේ ගණිත මේ පැය ගේමක් ගහන්න. සතියට දැන් මේ දවස් දෙකට පාඩම ගානේ කොට ගියා. අපි මාස 3 කියන්නේ දවස් 12ක් සෙට් වෙනවනේ. ගණන් 12ක් කොට දාගන්න පුළුවන් ඔයාලට. හරි? හරියට ගණන් 12ක් කොට දාගන්න පුළුවන්. මේ දැන් මේ පාඩම කරාට පස්සෙත් ඔයාලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපේ group එකේ වගේ contact number තියෙනවා. මම මැසේජ් එකක් දාන්න සර් මෙන්න මේ ගාන මේ හරිය මට තේරුන්නේ නැහැ කොහොමද මේ හරිය මෙහෙම සුළු කරගත්තේ කියලා අනිවාර්යෙන් මම ඔයාලට ඊළඟ ලෙසන් එකට යන්න කලින් ඒකට උත්තරයක් දෙන එක දෙනවමයි එහෙම කරාට පස්සේ බඩව මේක අපි මේ සතියේ මේ පාඩම ඉවර කරගෙන යනවා මුකුත්ම නොදන්න කෙනෙක්ට මම මේ පාඩමේ මම කොහොමද සෙට් කරන විදිහ කියලා දෙනවා සහ මේක කියලා දුන්නාට පස්සේ සපෝට් එකක් ඕනනම් දෙන්න පුළුවන් නැත්නම් අපි මේක රෙකෝඩ් එක දැම්මට පස්සේ ඔයාලට ගැටලුවක් වෙන්නේ නැහැ ඒක නවත්ත හෙමින් පොඩ බල කරගෙන යන්න පුළුවන් මේක හරි රයිට් බලමු මේක හදන විදිය. මට කලින් හදපු සෙට් එක ඉවරයිද දැන්? ඉවර වෙන්න ඕන ටයිම් හරි. හරි බලමු බලන්න. මේකේ තියෙන්නේ 5යි 7යි. බෑ ටිකක් දුර වැඩි වගේ නේ. සෙට් කරගන්නකොට අමාරුයි වගේ. 3යි 4යි. අම්මනේ සිරියෙත් එහෙම. මේකත් බෑ. සෙට් වෙන්නේ නැහැ. මේක සෙට් කරගන්න දැන් මේක මේ හිතන්නකො දෙකෙන් ගුණ කරන්නේ. මේක අහුවෙන්නේ නැහැ නේ. 7ක් අහුවෙන්නේ නැහැ නේ. මේක දෙකෙන් තුනෙන් ගුණ කරා බෑ 4ක් අහුවෙන්නේ නැහැ නේ මාර කතාව දැන් කලින් කරන්ට් එකේ පැටව ඉස්සෙල්ලම හදපු ඒ වගේ සංකූලක සමානයි මොකක් හරි එක සංකූලක සමානයි දැන් ඊට පස්සේ හදපු ටිකේ මැද හරිය හදපු ටිකේ පැටව එක සමීකරණයක් විතරයි වෙනස් කරගන්න ඕනේ අන්න පැටව මේකේ තියෙන වවුලක් මොකද්ද සමීකරණ දෙකම වෙනස් කරන්න වෙනවා මොකද මෙයා විතරක් වෙනස් කරලා මේක හදාගන්න බෑ මෙයා විතරක් වෙනස් කරලා මේක හදාගන්න බෑ එහෙනම් සමීකරණ දෙකම අපිට වෙනස් කරන්න වෙනවා එහෙනම් අපිට ගන්න වෙනවා එක්ක මෙයා මේ ජෝඩුව හරි අපිට ලේසි ජෝඩුවක් ඉස්සෙල්ලා තෝරගන්න. දැන් බලපු ගමන් තේරෙනවා 7යි 5යි ගන්නවට වඩා 3යි 4යි ගන්න එක තා පොඩක් සරලයි. ඒ නිසා 7යි 5ට අත තියන්න නැතුවම 3යි 4ට අත තියන්න. 3යි 4යි දෙකම වෙනකොට ගන්න පුළුවන් පොදු එක්කෙනෙක්. 3යි 4යි දෙකම වෙනකොට ගන්න පුළුවන් පොදු එක්කෙනෙක්. සාමාන්‍යයෙන් භාගවල හරය සමාන කරනකොට වගේ තියෙන වැඩක් නේද? මේක හරියටම නම් ගන්නකොට 3යි 4යි කුඩා පොදු ගුණාකාරයි. අපි එහෙම නැතුව අපේ සුපුරුදු විදියට ගමු. 3යි 4යි දෙකම වෙනකොට ගන්න පුළුවන් පොදු එක්කෙනා කවුද? 12නේ සෙට් වෙන්න ඕන. එහෙනම් අපිට මේ දෙකම වෙනකොට 12ක් කරගන්න නම් මෙයා 12ක් කරන්න අපිට මේක 4ෙන් ගුණ කරන්න වෙනවා. එහෙනම් අපිට පළවෙනි සමීකරණය ගුණ කරනවා කීයෙන්ද? 4ෙන්. මෙයා 4ෙන් ගුණ කරාට පස්සේ හැම පදයක්ම 4ෙන් ගුණ වෙනවනේ. 20යි a ධන 12යි ධන නෙමෙයි ඍණ 12යි b සමානයි 16 වරක් 4යි. 64යි. හරිනේ රයිට් ඔන්න පළවෙනි ගුණ කරා 4ෙන් අපිට ආව අලුත් සමීකරණ එයාට දැම්ම 3 කියලා හරි දැන් දෙවෙනි සමීකරණේ ගුණ කරන්න ඕන කීයද මෙයා 12ක් කරගන්න 3න්නේ ආපහු බලාගන්න මේ දෙකම වෙනකොට පොදු එක්කෙනා 12 දැන් මෙයා 12ක් කරගත්ත 4ෙන් ගුණ කළා මෙයා 12ක් කරනවා කීයෙන් ගුණ කළාද 3ෙන් ගුණ කළා එහෙනම් අපිට දෙවෙනි සමීකරණයම ගුණ කරනවා කීයෙන්ද 3ෙන් 4 3 21යි a ඍණ 12යි b සමානයි 23 3ක් කීයද 60 මේක 4 වෙනි එක අන්න දැන් 1යි 2යි සමීකරණ දෙකම එපා අලුත් දෙකෙන් ගේම ගහන්න ඕනේ මෙන්න සම්මුලක සමානයි ලකුණුත් සමානයි එහෙනම් මොකද වෙන්න ඕන සමීකරණ දෙක අඩු වෙන්න ඕන හරි දැන් මෙයානේ ලොකු මෙයානේ පොඩි අපි 4ෙන් 3 අඩු කරමු 4ෙන් 3 අඩු කරමු හරි එතකොට මේකෙන් මේක අඩු කරනකොට මම මෙහෙම කරන්නම් දැන් සුළු කළ දන්න නිසා පැටව හරි ඔන්න 21යි a ගෙන් 20යි a කියම කවුද a 12යි b ගෙන් 12යි b අඩු වුණාම 12යි b නැති වෙලා යනවා 69න් 4ක් ගියාම 5යි අන්න මම ඩෝන් කරගත්ත උත්තරේ මනෝමය සුළු කරගත්තේ වැඩිපුර මේ පියවර ලියදී හිටියේ නැහැ 21යි a ගෙන් 20යි a ගියාම එක a එකක් උතුරු 12යි b ගෙන් 12යි b ගියාම ඒක ඉවරයි හරි එතකොට 69න් 64ක් ගියට පස්සේ කීයද ඉතුරු 5යි ඔන්න පැටව ගත්ත ඒට උත්තරයක් මේ a වලට ආපු වගේ හරි a හි අගය ආදේශ කරමු සමීකරණයකට එකට හරි දෙකට හරි දාලා බලමු මොකක්ද ඕන එකද දෙකද දෙකම එකයි වගේ අපි එකට දාමුකෝ මේ බලන්න පස් වාරයක් a කියන්නේ 5යි ඍණ 3යි b සමානයි 16යි
5 වරක් 5 25යි. මේ 16 මෙහෙට දාන්න. ඍණ 16යි. 3යි b දාන්න එහා පැත්තට. ධන 3යි b. අන්න 25න් 16ක් ගියාම 9 සමානයි 3යි b කියන්නේ b සමානයි කීයද? 3යි. ඔන්නව b ටත් උත්තරයක්. හරි. a සමානයි 5යි b සමානයි 3යි. right? අපි අදපු 6 වෙනි ගාන. හරි බඩ? අඩුපාඩුවක් තියෙන ඉක්මනට හදාගන්න. අපේ පැය නම් ඉවරයි. ඉක්මන් කරන්න. නිදිමත නැහැ නේ පැය වරකට කමක් නැහැ. නිදිමත නැහැ නේ තව ගානක් හදන්න. අපි උදාහරණ ගණන් හදන එක පොඩ්ඩක් පැත්තකින් තියලා විභාග ගණනක් බලමුද? මේ හදපු සෙට් එකේ. හරි මම පොඩි විභාග ගණනක් දෙන්නම්. දැන් උන හදලා ඉවර සෙට් එක මේක හදන්න. මම දෙන්නම් 2000 අවුරුද්දේ ආපු විභාග ගණන. right? මේ 2000 අවුරුද්දේ පැටව මේ අර මම කලින් කිව්ව විදියට 2000 අවුරුද්දේ 3 වෙනි ගාන. 3 වෙනි ගානේ ආපුවසනේ. ඔව් ආපුවස. මේක තමයි අපේ 2000 අවුරුද්දේ ආපු ගාන. මේ 2000 අවුරුද්දේ ආපු ගානේ පැටව සමගාමී සමීකරණ අපිට ගොඩනගන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. හරි? 2000 අවුරුද්දේ සමගාමී සමීකරණ ගොඩනගන්න අවශ්‍යතාවයක් තිබෙන්නේ නැහැ. සමගාමී සමීකරණ වලට අදාළ සමීකරණ දෙක දුන්නා. අපිට තිබ්බේ විසඳන්න විතරයි. අපි හදලා බලමු පොඩ්ඩක් ඒ ගාන. දැන් මේ වැඩි ඉවර කට්ටිය මේකට සෙට් වෙන්න. 2x ධන 5යි y සමානයි ඍණ 4 x ධන 4යි y සමානයි ඍණ 5. හරිනේ? ඔන්න දැන් විභාග මට්ටමේ ගානකට කෙලින්ම ඇවිල්ලා තියෙන්නේ 2000 අවුරුද්දේ ගාන. right මේක සෙට් වෙන්න බලන්න. කොහොද දැන් මම අත ගන්න කලින් වැඩේට කොහෙන් හරි කමක් නැහැ මොනවා හරි දෙයක් කරලා ඉවර කරලා දාගන්න මේක. දැන්ට ඉගෙන ගත්ත දේවල් ටික විතරමයි මටව තියෙන්නේ. ඊට අමතරව තියරියක් මොකුත් නැහැ මේකේ. කරන්න ඉක්මනට. හරිද වැඩි? හදුත් 2000 ගාන. හොඳට ඉන්න නේ.
හරි සෙට් එකක් හදලා මැසේජ් දාලා තිනවා. හරි. right බලමු. මේකට මේ කලින් වගේමයි අපිට මහලොකු දෙයක් නැහැ මේ සම්මුණ සමාන කෙනෙක් තෝරගත්ත නැත්නම් සම්මුණකයක් සමාන කරගත්ත වැඩේ කරගෙන ගියා. හරි බලමු. මේ බලන්න. එතකොට මේක දැන් y ගැන බලපුවම තේරෙනවනේ මේක ගැන කතා කරලා වැඩක් නැහැ. ඒකෙ පිටි මතක දාන්නකො. හරි ඔන්න x 2යි 1යි 2යි 1යි. ඩෝම් දාලා සමාන කරගමු x කි සම්මුණකේ. මොකද කරන්න ඕන? මෙයා ගුණ කරා නම් හරි දෙකෙන්. මෙයා කීවෙනි සමීකරණයද අපේ? දෙවෙනි සමීකරණය. එහෙනම් අපිට දෙවෙනි සමීකරණේ ගුණ කරනවා දෙකෙන්. හරිනේ? දැන් නම් අපිට මේ හැමදාම කරන බට්ටික වගේ සමීකරණේ පුළුවන් වෙන්න ඕන. අපි දැන් හදන අද උදාහරණ කීපයක් හදුවා පාස් පේපර් පළවෙනි ගාන. හරිනේ? right. එතකොට මේක දෙකෙන් ගුණ කරාට පස්සේ අපිට මොකද වෙන්නේ? මෙන්න 2x මේක දෙකෙන් ගුණ කරාම 8y මේක දෙකෙන් ගුණ කරාම ඍණ 10. ඍණ 5 දෙකෙන් ගුණ කරාම ඍණ 10. මෙන්න අලුත් සමීකරණේ කීවෙනි එකද? තුන්වෙනි එක. හරිනේ? right. දැන් අපිට දෙවෙනි එක ඕනේ නැහැ. පළවෙනි එකයි තුන්වෙනි එකයි පාවිච්චි කරලා අපි හදාගමු. මෙන්න සංගුණක සමානයි පැටව ලකුණුත් සමානයි සමීකරණ දෙක මොකද්ද වෙන්න ඕන? අඩු වෙන්න ඕන. අපි මේකෙන් මේක අඩු කරමු. කාගෙන්ද? 3ෙන් 1 අඩු කරමු. ලියලා අඩු කරමුද? ඔහොම ගමුද? ඔහොම ගමුනේ. 2x ගෙන් 2x කියාට පස්සේ කැපිලා ගියා. 8y ගෙන් 5y අඩු කරාම 3y සමානයි. මෙතන අඩු කරන්න තියෙන පැටව ඍණ 10න් අඩු කරන්න ඕන ඍණ 4ක්. අන්න ඒක නම් මම ලියනවා. නැත්තම් වල පටලවා ගන්නවා. මේ බලන්න 2x ගෙන් 2x අඩු වුණාම කැපිලා ගියා. 8y ගෙන් 5y අඩු වුණාම 3y. මෙතන ඍණ 10න් අඩු කරන්න ඕන ඍණ 4ක්. ඍණ ලකුණු දෙකක් එක ළඟින් නිසා අපිට උදාහරණයක් දාන්නවා. හරි? එතකොට 3y සමානයි ඍණ 10. මෙතන ඍණයි මොකද වෙන්නේ? ධන 4ක් වෙනවනේ. අන්න බලමු එහෙනම් දැන් මොකද වෙන්නේ? 3y මෙතන පැටව ඍණ 10 ධන 4 ලකුණු අසමානයි. ලකුණු අසමාන නම් මොකද කරන්න ඕන? අඩු කරන්නේ නේ. කොහොමද අඩු කරන්නේ? ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරලා ලොක්කගේ ලකුණු දැම්මම මතකයිනේ කතාව. එහෙනම් මෙතන ලොක්කගෙන් පොඩ්ඩ අඩු කරාම 6යි. ලොක්කගේ ලකුණ ඍණයි. y වල උත්තරේ හොයන දෙපැත්තම 3ෙන් බෙදුවම ඍණ 6 3ෙන් බෙදුවම කීයද? ඍණ 2යිනේ. අන්න පැටව y ට ආපු උත්තරයක් ඍණ 2යි කියලා. ඒ y ට ආපු උත්තරේ ආදේශ කරනවා කාටද? එකට හරි දෙකට හරි. අපි දෙකට දාමු. දෙකෙන් x ධන 4 වාරයක් ඍණ 2. ඇයි? y වෙනුවට දාන්න පුළුවන් දැන් ඍණ 2. සමානයි කීයද? ඍණ 5යි. හරිනේ? සමානයි ඍණ 5යි. x 4 වරක් 2 පැටව ඍණ 8යිනේ. ධනයි ඍණයි ඍණ 4 වරක් 2 8යි. සමානයි කීයද? ඍණ 5යි. එහෙනම් පැටව x සමානයි ඍණ 8 එහා පැත්තට දැම්මට පස්සේ මොනින් 8යිද? ධන 8යිනේ. අන්න x සමානයි කීයක් එනවද? ධන 3යි. ඔන්න අඩුපාඩුවක් තියෙනවා ටක් ගාලා හදාගන්න. අද පොඩ්ඩක් මේ අනන්න පැහැදිලි වෙන්නේ නැතුව ඇති. උගුර පොඩ්ඩක් සවුත් වෙලා තියෙනවා. හරි? ගණන් ගන්න එපා ඒක. ටිකක් අමාරුවෙන් කතා කරා. හරි? අඩුපාඩුවක් තියෙනවා ඩෝන් කරලා හදාගන්න. පැටව මේ ඉවරයිට මම දාන්නම් ඊළඟ ගාන. මම මෙහෙම කරනවා. මම ඊටු ගණන් සෙට් එක මේක දාගෙන යන්නම්. ඊට පස්සේ අපිට ඉන්නේ 2002 ගානක් 2002 පස්වෙනි ගාන ඒ කොටස. පස්වෙනි ගානේ ඒ කොටස. right? මම මේ වැඩක් කරන්න. මම මේ ගණන් ටික පැටව දාගෙන යන්නම්. දාගෙන ගිහිල්ලා මේ ඔයාලා මේ ගණන් ටික හදන්න. හදලා ඉවරලා නැත්නම් පාස් පේපර්ස් ටික පෙරලා හොයන්නේ මේ. දැන් පාස් පේපර් කරලා ගන්න ඕනේ නැහැ මම ගණන් ටික දෙන්නම්. ඔයාලා මේ ගණන් ටික හදන්න මේ හදලා ඉවරලා මොනවා හරි අඩුපාඩුවක් තිබුණොත් හදාගන්න බැරි තත්ත්වයක් තිබ්බොත් මොනවා හරි ගානක් අනිවාර්යෙන් මගෙන් අහලා මේක සෙටල් කරගන්න. ඊට පස්සේ 2002 ගෙන් පස්සේ 2003 ගානක් තියෙනවා. 2003 පළවෙනි ගානේ B කොටස 3x ධන y සමානයි
අප x ඍණ y සමානයි ඍණ 2 right තව ගණන් දෙකක් තියෙනවා මම ඒ දෙකක් දාන්නම් බෝඩ් එකේ අවුරුදු 5යි මේ මෑත කාලේ ගත්තා පස්සේ මෑත කාලේ කියන්නේ 2000 පස්සේ ගත්තට පස්සේ 2000 අවුරුද්දත් එක්කම අපිට ගණන් 5යි තියෙන්නේ මේ සමීකරණ ගොඩනගා ගන්න නැතුව විසඳන දීපු ඒවා හරි සමීකරණේ ගොඩනගා ගන්න නැතුව විසඳන දීපු ගණන් 5යි අපිට තියෙන්නේ ලියා ගන්න මේ ගණන් ටික දැන් විසඳන්න යන්න කලින් මේ ගණන් ටික ලියා ගන්න අපි මේ ගණන් ටික ලියාගෙන ඉඳලා ක්ලාස් එක නවත්තලා දාමු හරි මේ ටික ඔයාලා ලියාගෙන ඉඳලා හදන්න 2004 පළවෙනි ගානේ C කොටස. තව කන්ටම ඇවිල්ලා තියෙන්නේ 2006. 2006. ඔන්න බලමු මම ඔය past papers ගණන් මම මේ දැම්මේ සමගාමී සමීකරණ ගොඩනගන්නේ නැතුව සමීකරණ දෙක අපිට ගෙඩි පිටින්ම දීලා විසඳන්න දීපු past papers ගණන් ටික. හරි? අපි එකක් සාකච්ඡා කරා මේ ඉතුරු හතර. දැන් අපි සාකච්ඡා කරපු සමහර ගණන් තරම්වත් මේක සංකීර්ණ නැහැ කියලා ඔයාලට පේනවා ඉතින්. අර භාග එහෙම තියෙන ගණන් පවා අපි සංගුණක සමාන කරලා විසඳුවා. දැන් ඒවත් එක බලමු මේක ගේමක් නෑ. හරි? දැන් මේක ගේමක් නැතුව සුළු කරගන්න පුළුවන්. ගණන් හතරයි කියන්නේ අපි විනාඩි 2 තිබ්බත් විනාඩියට විනාඩි 10 ඉවර කරගන්න පුළුවන්. අද ඕනනම් නිදිමත නැති සෙට් එක මේක හදලා දාලා ඉවර කරගෙන මේව කරගන්න. අනිත් වෙලක් තියෙනවා බට. හරි? දැන් අද මම මේක කියලා දෙන්න කලින් සමගාමී සමීකරණ විසඳ ගන්න බැරුව හිටපු සෙට් එක මම මේ කියන්නේ. දැන් ක්ලාස් එක ඉවර වෙලා. දැන් අද රෑම පුළුවන් නම් හරි අද රෑම ගේමක් ගහන්න. නැත්නම් අපි හෙට මේකේ අර රචනා ගණන් ටික සාකච්ඡා කරන්න කලින් මේ වැඩේ අනිවාර්යයෙන්ම කරන්න. රෙකෝඩින් එක බලලා ගමන් රෙකෝඩින් එකේ ගණන් ටික තියෙනවනේ. රෙකෝඩින් නැත්තත් ඔයාලා දැන් ලියාගත්ත ගණන් ටික තියෙනවනේ. හරිද? රෙකෝඩින් එක බලලා ගමන් හරි නැත්තම් හරි ඉස්සර ගාන විතරක් ලියාගන්න. හදන ක්‍රමේ බලන්නවත් එපා. හදන ක්‍රමේ බලන්නේවත් නැතුව ගාන විතරක් ලියාගෙන සුළු කරගෙන යන්න. හරි? සුළු කරගෙන ගිහිල්ලා ඉවර වෙලා ඔයාලා තනියෙන් සුළු කරලා අන්න ඊට පස්සේ හදපු ගානත් එක බලන්න. රෙකෝඩින් එක නම් ප්ලේ කරලා බලන්න හදපු විදිය හරියද කියලා. අද දවසේ අපි හදපු හැම ගානක්ම හරියට අහපු සැරේ දෙවෙනි සැරේ චෙක් කරලා ඔයාලට මේ ටික සැටිස්ද හදා ගන්න පුළුවන්ද කියලා බලලා හිටියේ. ඒවමොත් එහෙම හෙට ඔයාලට සමගාමී සමීකරණ ගොඩනගලා ඉවරලා විසඳන එක ගේමක් ඇත්තෙම නෑ. හරිනේ? අනිවාර්යෙන් මේ වැඩේ කරලා ඉන්න. රයිට් ගණන් හතර දාගන්න ඉතින් නේ. හරියට එහෙනම් මේ අපි පැයයි ක්ලාස් එක කරනවා වගේ මම හිතන්නේ පැය විනාඩි 15ක් ගිහලා තියෙනවා. අපි විනාඩි 5ක් 10ක් ආසන ප්‍රමාණය පරක් වෙලා පටන් ගත්තේ. ඒතර වැඩේ සෙට්. ඔන්න පැයයි විනාඩි 5න් විතර අපි වැඩි කරලා මේක මේ පැයකින් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. හරි. මේක හරියට තේරුම් කරලා දෙනවා නම් සම්පූර්ණ පැය 3-4ක් තිස්සේ යනවා. හරියට මේක තේරුම් කරගන්න වැඩ උ සරලම විදියට. හරි. මම ක්ලාස් එකක් ඇතුලේ කරනවා මට සෑහෙන වෙලාවක් මම ගන්නවා සමගාමී සමීකරණ විසඳීම විතරක් කියලා දෙන්න. හරි. 9 වසරේට අපි මේක පටන් ගන්නෙ. මේක මේ කලබලයට එක්සෑම් එකට පොඩි කාලයක් නිසා දඩබඩ ගාලා ඉවර කරන්න ඕන කේස් එකක් තියෙන්නේ. ඒ නිසා මම මෙහෙම ස්පීඩ් යන්නේ. රෙකෝඩින් එක අහපුව බලන්න අනිවාර්යයෙන්ම රෙකෝඩින් එක බලලා ඉවරලා Tamanට පටලැවිච්ච තැන්, හිර වෙච්ච තැන් තියෙනවා විසඳ ගන්න. එහෙනම් අද රෙදි. අපි හෙට ආපහු හම්බෙමු. හැමෝටම පෙරවන් සරණයි.